මේ වීඩියෝ එකෙන් මතක් කරන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යොදා ගන්න අවස්ථා. ඒ කියන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් භාවිතා වෙනවා වගේ මේ අවස්ථාවල තමයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ භාවිතා වෙන්නේ. ඒතකොට සර් නෝට් එකේ මීට වඩා සමහරට ඒක දිගට තියෙනවා. දැන් මේක මේ තුන්වෙනි එක එහෙම ගත්තොත් එහෙම පර්මනන්ට් ෆැක්ට්ස් කියලා නෙවෙයි. ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න පර්මනන්ට් ෆැක්ට්ස් කියලා නෙවෙයි. එතකොට මම මේ නිකන් අර සාරාංශ කිරීමක් වගේ අවශ්‍ය දේවල් ටික විතරක් මෙතනදී අරන් තිනවා. එතකොට පළවෙනිට අපිට මේ වගේ අවස්ථාවල ගන්න පුළුවන්. කියන්නේ habitual actions. ඒ කියන්නේ I usually wear glasses. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කණ්ණාඩි දානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ habitual. එතකොට ඊළඟට දෙවෙනියට තියෙනවා routine actions. ඒකට උදාහරණ තියෙනවා I get up at 6 o'clock. ඒ කියන්නේ මම උදේ 6ට නැගිටිනවා කියලා තමයි තියෙන්නේ. මේකේ සිංහල තේරුම් දෙක ගත්තොත් එහෙනම් මේක අර පොඩ්ඩක් පැටලෙන්න ඉඩක් තියෙනවා. මොකද habitual එක ගත්තොත් ඒකේ තේරුම වෙල පුරුදු ක්‍රියා habitual එකේ. ඊට පස්සේ මේ routine එක ගත්තොත් ඒකේ සාමාන්‍ය ක්‍රියා. එතකොට මේ දෙක ගත්තොත් ටිකක් අර පොඩි පැටලෙන්න වගේ ගතියක් තියෙනවා. මට නම් එහෙම දැනෙනවා. ඔයාලට නම් කොහොමද දන්නේ නැහැ. ඊළඟට permanent facts ඒ කියන්නේ I live in බදුල්ල. ඒ කියන්නේ ස්ථිර කරුණු. ස්ථිර කරුණු ලියන්නත් simple present tense ගන්නවා. එතකොට universal and general truths ඒ කියන්නේ විශ්වීය හා සාමාන්‍ය සත්‍යයන් වලට. ඒ කියන්නේ විශ්වීය සත්‍යයන් කියලා ගත්තොත් එහෙම ඉර පායන්නේ නැගෙනහිරින් විතරයිනේ. එතකොට ඒ වගේ දෙයක් කියන්න simple present tense ගන්නවා. එතකොට තව වගේ අර නිකන් ලෝකෙටම එකක් තියෙන දේවල් ඉරවල් එකක් තියෙනවා වගේ දේවල් කියන්න අපි මේ simple present tense ගන්නවා. එතකොට the sun rises in the eastern. ඒ කියන්නේ ඉර පායන්නේ නැගෙනහිරින් කියන එක තියෙන්නේ. ඊට පස්සේ මේ පස්වෙනියට ගන්නවා exclamatory sentence කියලා. කියන්නේ අර හර්ෂවාදී ලකුණ ඉන්නේ අන්තිමට. මෙන්න මේ වගේ මම මෙතන sentence එකක් ලියලා නැහැ. මොකද මගේ note එකේ මම මේක හරියට ඊපස්සේ ලියාගෙන නැහැ. ඒ කියන්නේ මේක විතරක් ලියාගෙන නැහැ හරියට. අර අන්තිමට නිකන් මෙහෙම නිකන් හර්ෂද ලකුණක් වගේ ඉන්නේ. ඒ වගේ අවස්ථාවලදීත් මේ simple present tense යොදා ගන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවල තමයි simple present tense යොදා ගන්නේ. එතකොට මම හිතනවා ඒ ගැනත් මතක නැති කට්ටියට මතක් වෙන්න ඇති කියලා.